ඉතින් අද ඔයාලට තුලන්න පුරුදු ටෙක්නික් YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් අද මම ගෙනාවේ මම දරස්ස ඉතාමත් අඩු මුදලකට ඕඩර් කරලා ගෙන මේ RGB light bar දෙකේ review එකක්. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අපි දැන් කතා කරමු මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. හරි ඉතින් මේ RGB light bar දෙකේම තියෙන බටන් තුනක් ඔයාලට මෙන්න මේ පේන්නේ බටන් තුන. ඉතින් බටන් තුනේ නම් තමයි පළවෙනි එක තමයි mod speed කියන බටන් එක. ඉතින් දෙවෙනියට ඒ කියන්නේ මැද තියෙන්නේ color bright කියන බටන් එක. ඉතින් අන්තිමට තියෙනවා power බටන් එක. ඉතින් මේක උඩට එක සැරයක් ඔබාගෙන හිටියම light bar එක open වෙනවා. ඒ කියන්නේ on වෙනවා. ඉතින් අනිකේ තියෙන්නේ ඒ බන් ටික ඒ නම් වලින්මයි. ඉතින් දෙකේම මම දෙපාරක් කියන්නේ නැහැ. ඉතින් ඔයාලට දලා දස්සක් ගන්න පුළුවන් දෙකේම එකම බන් එක තමයි තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේක යටටම අපිට ගියාම මේකේ මයික් එක තියෙනවා. ඉතින් අපි කතා කරන විදිහට මේක නටන්න පටන් ගන්නවා. අපිට මයික් එකට අනුව මේක කන්ට්‍රෝල්ස් වලින් මේකෙන් හදාගත්තාම ඉතින් මේකෙත් එහෙමමයි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා යටම type C charging port එකක්. ඉතින් මේක charge කරලා නෙමෙයි ඔයාලට PC එකට ගහලා use කරගන්න පුළුවන්. ඉතින් mobile phone එකේ charging adapter එකකට මේක ගහන්න පුළුවන්. ඉතින් මේක USB එකකින් ඔයාලට volt 5 කරන්ට් මේකට දීලා මේක වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාට මෙන්න මේ විදිහට මේක ප්ලග් කරගන්න පුළුවන් කරන්ට් එකට. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ තියෙන power button එක ඔබාගෙන හිටියාම ඔයාගේ RGB light bar එක මෙන්න මේ විදිහට on වෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන buttons ඔබලා අපිට මේකේ color change කරගන්න පුළුවන්. ඉතින් අනිත් light bar එකේ මේකම තමයි. ඉතින් මේකක් ඔයාට මෙන්න මේ මුදලට ගන්නවා කියන එකම මාරම ලාභයි. මොකද මේ මුදලට ලබා ගන්න බෑ මේවා. ඉතින් මාරම වටිනවා මේ RGB light bar එකම ඔයාගේ ගේමින් room එකට. ඉතින් ඔයාලට මේක ඔයාගේ background එකේ තියාගෙන videos record කරන්න පුළුවන්. මෙන්න මේ වගේ චූටි පොඩි කෑල්ලක් තියෙනවා. ඉතින් ඒකට මෙන්න මේ ආකාරයට plug කරලා ඔයාගේ desk එකෙන් තිබ්බාම මේක stand එක කෙලින් ලස්සන තියෙනවා. ඉතින් ඒකට තමයි චූටි ගැජට් කෑල්ල මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න කියලා හිතුවා. ඉතින් ඔයාට මගේ channel එකේ මෙන්න මේ වීඩියෝ හොඳයි නම් පහත තියෙන like button එක press කරලා ඊට පහතින් තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification එක තෝල් දාලා මට පොඩි උදව්වක් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරාම තමයි මට YouTube හරහා ගොඩ යන්න පුළුවන්. ඉතින් අදට මම සමුගන්නවා මම පුමිදු ටෙක්නික්.